මේ දර්ශනය අපි දැක්කේ චීනයේ යනෑන් නගරෙදී. යනෑන් කියන්නේ චීන විප්ලවයත් එක්ක බොහොම සම්බන්ධ වෙච්ච නගරයක්. ඒකින්ද මේ යනෑන් නගරේ විප්ලවයට සම්බන්ධ විවිධ ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. මේත් ඒ වගේ ස්ථානයක්. මේ ස්ථාන නරඹන්න චීනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, උසස් අධ්‍යාපන ආයතනවල පාසල්වල ශිෂ්‍යයෝ විශාල පිරිසක් එනවා. කණ්ඩායම් විදියට වුන් ඇවිල්ලා මේ ස්ථාන නරඹනවා වගේම විප්ලවය ගැන ඉගෙන ගන්නවා. අනිත් කට්ටිය පිළිවෙලට වැඩේ කරද්දී කිසිදු වගභාගයක් නැතුව මේ වගේ ආතල් ගන්න චීනුත් චීනේ ඉන්නවා. මේගොල්ලෝ මෙතනට ඇවිල්ලා මොකද්ද මන්දා කියනවා කියන දේ නම් තේරෙන්නේ නැහැ. හැබැයි බොහොම ගෞරවයෙන් මොකක් හරි දෙයක් කියනවා. චීන කොඩියක් අතේ තියාගෙන කට්ටිය පෙළ හැදිලා මොකක් හරි දෙයක් කියනවා. ඒගොල්ලන්ගේ සින්දුවක් හරි නැත්නම් ප්‍රතිඥාවක් හරි මොකක් හරි දෙයක් දෙනවා. ඇත්තටම තේරුම මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි මේක ලස්සනට කරනවා මේගොල්ලෝ. ලස්සනයි. අපිට මේ වැඩේ ගැන ඇතිවෙච්ච කුතුහලයේ හින්දාම මේ වැඩේ ලීඩ් කරන අක්කගේ අතේ තිබ්බ කොලේට පොඩ්ඩක් ඔළුව දාලා බැලුවා මොනවද ලියලා තියෙන්නේ කියලා. මෙන්න මේක තමයි කියන්නේ. මට හිතෙන විදිහට නම් මොකක් හරි ප්‍රතිඥාවක් වගේ දෙයක් තමයි දෙන්නේ. මොකද මේක මේ රෙවොලුෂන් එක එහෙම නැත්නම් චීන විප්ලවයේ වැදගත් නගරයක් මෙතන. ඒකින්ද මට හිතෙන විදිහට ගොඩක් විදිහට චීන කොඩියක් අතේ තියාගෙන රට සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රතිඥාවක් දෙනවා කියලා තමයි මට හිතෙන්නේ.